තව එකක් තියෙනවා මේක වැඩි හිටියන්ට පමණයි හින්දා ඔයාලට කියන්නේ නැහැ. ඕකනේ ඔයාලත් එක කරන්න බැරි මගුලානේ. හැබැයි මෙහෙමයි. මේක මං කියනවා but මේ එක කවියකවත් තේරුම් මම පැහැදිලි කරන්නේ නැහැ. තම තමාගේ වලත්තකමේ ප්‍රමාණය අනුව තම තමන්ට මේක තේරෙයි. හරිද? කතාව තමයි එක්තරා ගොවි පවුල් දෙකක් තිබුණලු. එක ගොවි පවුලක තරුණ ගොවි බිරිඳක් තරුණ ගොවි සැමියෙක් හිටියා. අනිත් එකේ හිටියේ වයසක මහලු ජෝඩුවක්. කොහොම හරි අනේ මොකක් හරි විපතක් වෙලා අර තරුණ ගොවියා අර පවුලේ තරුණ ගොවියා පිරිමියා මැරෙනවා. දැන් අර මේ පවුලේ තියෙන කුඹුරු වැඩ කටයුතු ටිකත් අරයා අඳේට අඳ ගොවියා කියලා කියන්නේ එයාට දීලා තියෙනවා. එයාට කොටසක් දෙනවා. එයා තමයි අර මහලු ගොවියා තමයි වැඩේ බලාගෙන යන්නේ. මේ මහලු නාකි ගොවියට හැඟීමක් පහළ වෙනවා මේ තරුණ ගොවි බිරිඳ ගැන. ඌට දැන් එකෙන්ම ගිහින් කියන්නත් බෑනේ. ඒ හින්දා ඌ නංගිව හම්බ වෙන්න ඇවිල්ලා ව්‍යංග්‍යාර්ථයෙන් වෙන කවියක් කියනවා. හොඳට අහගන්න වචන ටික. මම එකක්වත් පැහැදිලි කරන්නේ. ළඟට ගිහින් කියනවා අකලට පුරන් වන කුඹුරක් දකින්නකොට අඬ අතපය කකියනවා මං වගේ ගොවියෙකුට ආවෙමි කුඹුර අස්වද්දන හැඟුම පිට නැතුවට නොවේ සින්නක් කර කුඹුරු මට දැන් මේ ගොවි බිරිඳට තීරණ වැඩේ හරිද අනේ පළලා ගියන්න කියලා එලවන්නත් බෑනේ මොකද උන්ගේ කුඹුරු වැඩ ටික කරන්නෙත් මූණි සූක්ෂම විදිහට ප්‍රතික්ෂේප කරන්නේ ගෑණි රිප්ලයි කවිය දෙනවා අරුවට තනිය හැට ඇදෙන්න ගෑණි මොකද්ද කියන්නේ මේ නාගි ගොවියට කියනවා අකලට පුරන් ඌවත්ලෝ දහම පිට අඳ ගොවියෙකුට හිමි නෑ මේ කුඹුරු වැට ඊළඟ පදේ තමයි මරුම ටැට්ටරයකින් අස් වැද්දූ කුඹුරකට ඒකට එච්චර hina වෙන්න එපා පුතේ අන්තිම පදේ තමයි හොඳම මොකද්ද කියන්නේ ටැට්ටරයකින් අස් වැද්දූ කුඹුරකට නගුලක් අරන් විත්කල හැකිදේ කියලා හරිද අන්දන්නේ මම මේ කවියක් විතරයි කිව්වේ තේරිච්ච නැති ළමයි ළඟ යාළුවගෙන් අහගෙන ගෙදර යන ගමන් කතා කරා කිසුන්ට ඇහෙන්න කියන්නේ නැහැ කියන්නේ හරකට ඇහෙන්න කාටද හරකට ඇහෙන්න ඔයාලා මෙන්ෂන් වෙන්න එපා මම හරක්ට ඇහෙන්න කියන්නේ එතකොට හරකව දක්වන ගමන් ඒක වෙනම විදියකට කියන්නේ තණ්ඩලේ යම් පුතා ජහ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා යම් පුතා බඩ යනවානේ බඩ දනවා පව්කල ගොනෝ අරෝගේන අන්නුඹට කතා කරනවා පව්කල ගොනෝ ඇදපන් හපුතල් යනවා එතකොට තමයි හරකට එනර්ජි එක ඇවිල්ලා හරක මේක ගැම්මෙන් අදින්නේ. හරි. මේ අහන්න. ඔය තාලෙට අම්මෙක් ළමයෙක්ව නැලෙව්වොත් මොන වගේ තියෙයිද? අනේ දෙයියනේ අර ළමයා අම්මා නරවනවා. දොයි 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 බබා. කෑ ගහන්න එපා පුත්. හරිද? පොඩි එකා අම්මට
ඌදුවනවා කකුල් කඩාගෙන. එහෙම නෙවෙයි. දැන් මේ පේනවනේ කරන කාර්ය අනුව